අලුත් වැඩසටහනක් හද පටන් ගන්න සූදානම්වන්නේ. ලංකාවේ ගොඩක් වෙලාවට කාන්තාවන්ගේ ගැටලු එමනත කාන්තාවගේ මානසික ප්‍රශ්න මේ දේවල් ගැන ගොඩක් වෙලාවට අපි කතාබහ කරනවා. හැබැයි ඇතරම පිරිමින්ට අපිට තියෙන ප්‍රශ්න ගැන අපි ගැන කතා කරන වැඩසටහන් ගොඩක් අඩුයි. ඉතින් අපි අපේ අනෙත් පොඩ්කාස්ට් වලත් මේ ගැන කතා කරලා තියෙනවා. අපි සුවිශේෂී වැඩසටහනක් අද ඉඳලා ආරම්භ කරන්න යනවා. පිරිමින්ගේ ගැටලු ගැන කතා කරන්න. men mental health ගැන men for men mental enhancement and navigation for men කියන තේමාව යටතේ කොහොමද අපි ලංකාවේ ඉන්න පිරිමින්ට මොන වගේ ප්‍රශ්න ගැටලු වලටද මුහුණ දෙන්නේ. ඉතින් මේ දේවල් solve කරගන්න, මේ දේවල් balance කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව ගැන. පිරිමි කෙනෙක් විදිහට ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයට එද්දී කොයි තරම් දුරට තමන්ව වෙනස් කරගන්න ඕන, තමන්ට තමන් විදිහට ඉන්න බැරිද, තමන්ට ඒක ඇතුලේ අභියෝගවලට මුහුණ දෙද්දී තමන් පොඩ්ඩක් පෙන්වන්න නැතුව ඉන්න ඕනද? මොකද අර සාමාන්‍යයෙන් කියනනේ කතාවටත් නියම් පිරිමි අඬන්නේ නැහැ, පිරිමි ගල් වගේ ඉන්න ඕන, පිරිමි ශක්තිමත් ඉන්න ඕන. මේ දේවල් කොහොමද ශලින්ට මේ ගමන ඇතුලේදී හම්බ වුණේ? මං වැඩ කරන ගොඩක් ජෙන්සී කට්ටියත් එක්ක ඒගොල්ලොන් බොහොම සංවේදී ඒක ගැන කතා කරන්නත් ලැජ්ජ නැහැ. අපේ පරම්පරාව පිරිමියෙකුට අඬන්න බෑ, අවෝ කියන්න බෑ. මොකද තමාගේ හැඟීම් උනත් ෂෙයා කරන්න නැති ලෙවල් එකේ හැටියට තමයි අපි ඉස්සරහට ගියේ. ඇයි ඒ කියන එක හොයන්න ඕනේ. ඉතින් පරම්පරා ගානක ආපු දෙයක්. හැබැයි මේ දකින්න කැමති දේ තමයි මම මගේ බර්ත්ඩේ එකේ 90% විතර ගත කරන්නේ මේ ජෙන්සී හරි ඊට ජෙනල්ෆා හරි ඒ කට්ටියත් එක්ක. ඒගොල්ලන් අතර ඕක නැහැ. ඒගොල්ලන් ඉමෝෂන්ස් ගැන කතා කරනවා, ෆීලිංස් ගැන කතා කරනවා, පිරිමුණත් කමන්නේ, කොල්ලෙක් ඇඬුවත් ඒක මේ ලැජ්ජ වෙන හේතුවක් නෙවෙයි. අර අපේ කාලේ කොල්ලෙක් ඇඬුවා කියන්නේ මිනිහට විහිළු කරනවා. ඒක වෙනස් වෙලා තියෙන එක ලොකු දෙයක්. මම හිතන්නේ මට මේ තරුණ කට්ටියත් එක්ක වැඩ කරන හින්දා ඒකෙන් යම්කිසි ආభాෂයක් වෙලා තියෙනවා. මේ ඉමෝෂන්ස් පෙන්වන එක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි ගොඩක් දෙනෙක් ඉන්නවා මගේ යාළුවෝනත් මගේ නෑදෑයෝ වුණත් මිනිස් කොල්ලෝව කරන්නේ, කොල්ලෝ අඬන්නේ, කොහොම හරි ඉවසන් ඉන්න ඕනේ. මම මේ ශේෂ්ත්‍රයට ආව කියලාත් මට එක කියලා. මූ ගෑනු බිස්නස් කරන්නේ. රයිට්? මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මේ ගෑනු බිස්නස් ආනේ මූ දන්නද මේ ගෑනු බිස්නස් කරන්නේ? ඒවා කියනවා ඉතින් හරි යනකම්. ඊට පස්සේ අර හිත කැඩෙන අවස්ථාවල් තියෙනවා මිනිස්සුන්ගේ. හිත කඩා ගන්න නැතුව යන්න පුළුවන් කට්ටියට තමයි ඉතින් අපි සපෝට් කරන්න ඕනේ මේ හිත කැඩෙන අයට. ඒගොල්ලන්ට කතා කරලා මේ විදිය මේ මිනිස්සු කියන දේවල් වලින් සැලෙන්නේ නැතුව ඉස්සරහට යන්නේ කොහොමද කියලා. හැබැයි මේ දකින්න කැමති තමයි තරුණ පරපුර තුළ ගොඩක් මේක අඩුයි. අපිට වැඩි වයසක කට්ටිය තුළ ඒක තාම ගොඩක්